අර දුක හිතිලා තියෙන්නේ ඔයා ප්‍රශ්නවල ඉන්නේ ඔයාගේ ප්‍රශ්න ටිකක් රිලැක්ස් කරගන්න ඔයාගේ හිත ටිකක් හදාගන්න තමයි ඔයා එහා පැත්තේ ඔයාගේ පාර්ට්නර්ට කතා කරන්න. ඔයා හැම කතා කරලා මොකක් හරි එකක් කියනකොට නිකන් හිතන්නකො අරයත් ඔයාට කෑ ගහගෙන ආවා කියලා. ඒක ඔයාගේ හිතට වදිනවද නැද්ද? ඔයා වැඩිපුර අඬපු දවස් තමයි මතක තියෙන්නේ. ඒ වගේ සිද්ධියක් ඇතුලේ ඔයා පාර්ට්නර් කෙනෙක් විදිහට අනිත් කෙනාට කෑ ගහපුවාම එතනින් එහාට අය අරයට ප්‍රශ්නයක් වෙච්ච ගමන් එයා ඒ જાතියේ ප්‍රශ්න ඔයාට කියන්න දෙනවද? ඔයා එයාගේ ප්‍රශ්නය අහන්න නැති වුණාට අනිත් පැත්තට එයාට උවමනාවක් තියනවා. එයාගේ ප්‍රශ්න අහන්න තව ඕන තරම් කටින් හැම වෙලේම try කරන්න අනිත් මිනිස්සයාව චුට්ටක් තේරුම් අරගෙන ඒ මිනිස්සයාට වත් එක දේවල් share කරගන්න පුළුවන් මට්ටමේ environment එකක් ඔයා වටේට හදන්න. මේ හිතල මාර දේවල් තියෙනවා කියන්නේ හැබැයි අහගෙන ඉන්න කෙනෙක් නෑ. එයා මේකේ මොන දේවල් achieve කරත් ඔයාට මොන දේවල් තිබ්බත් දවස් අවසානට ගිහිල්ලා ඒක කියන්න කෙනෙක් ඉන්නවා. තනියෙන් ඔයාලට හැම දෙයකින්ම සතුටු වෙන්න බෑ. සමහර දේවල් සතුට තියෙන ඇත්තට මේක share කරගත්තේ. දැන් හිතන්න තමන්ගේ ප්‍රශ්නේ රෙකෝඩ් කරලා දාන්න කොහෙටද? social media එකට. ඇයි? කියන්න කෙනෙක් නෑ.